Hi, good morning. කොහොමද ඉතින් ඔයාලට? මගේ travel කරන යාළුවෝ ටික මේ දවස්වල කොහෙද ඇවිදින්න ගියේ? ඔන්න ඉතින් අපි දෙන්න නම් මේ ගමන ගාට්මෝ ඇල්ල බලන්න ආවා. ඉතින් අපි බලමුද මේ ගමන අපි කොහොමද ආවේ කියලා. කොළඹ කොටුව බස් ස්ටෑන්ඩ් එකෙන් අපි හැටන් AC බස් එකකට නැග්ගා. අපිට ඉතින් වැඩිය කන්න බොන්න අතේ සල්ලිත් නැති හින්දා අපිම හදාගත්ත සෑන්ඩ්විච් ටිකකුයි කෝපියකුයි දාගෙන තමයි අපි ගියේ. අපේ ගමන ගොඩක් දුර වැඩි නිසා අපිට ඉතින් බස් එක ඇතුළේම සෑන්ඩ්විච් එකක් කාලා කෝපි ටිකක් බොන්න අවස්ථාවක් ආවා. අවිස්සාවේල පහු කරලා කිතුල්ගල පැත්තට එනකොට නම් හරිම ලස්සනයි. ඔන්න ඉතින් අපි මේ ඉන්නේ හැටන් බස් ස්ටෑන්ඩ් එකේ. අපි දැන් හැටන් වල ඉඳලා මස්කෙලිය බස් එකේ මස්කෙලියට යන්න ඕනේ. සමහර වෙලාවල් වලට හැටන් වල ඉඳලා කෙලින්ම ගාට්මෝ වලටම බස් එකක් තියෙනවා. හැබැයි ඒව තියෙන්නේ එක එක ටයිම් වලට. අපි ඉතින් ඒ ටයිම් එක හරියටම දන්නේ නැති නිසා මස්කෙලියට ගිහිල්ලා එතනින් ගාට්මෝ යන එක ලේසි. ඉතින් ඔන්න බලන්නකෝ අපි හැටන් වල ඉඳලා මස්කෙලියට යනකොට පාරේ දකින්න තියෙන ලස්සන view එක. අර ඈතින් පේන්නේ මාඋස්සා කැලේ ජලාශය. ඒ විතරක් නෙමෙයි කඳු වලලු වට කරගත්ත දියාවක් තමයි මේ. ඒ කඳු වලාකුළු වලින් වැහිලා, මීදුමින් වැහිලා පුදුමාකාර ලස්සනක්. ඒ විතරක් නෙමෙයි පාර දෙපැත්තේ තේවතු. මට නම් මේ ලස්සන වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ. ඒක නිසා ඔයත් අනිවාර්යයෙන්ම මේ වගේ පැත්තකට ගිහිල්ලාම බලන්න ඕනේ කොයිතරම් ලස්සනයිද සුන්දරයිද කියලා. හරි වෙන කතාවක් නෑ. ඔයාලට දැන් නම් මේ පේන්නේ අපි මස්කෙලේ ඉඳන් අප්කොට හරහා ගාට්මෝ යනකොට අපිට පාර දෙපැත්ත පේන විදිහ. අපි ඉතින් මේ යන්නේ උදේ 7:00ට හරියටම 7:00ට මස්කෙලිය ටවුන් එකේ ගහනවා CTB ගාට්මෝ බස් එකක්. ඔය පිටිපස්සෙන් එන්නේ සාමිමලේ කියලා ප්‍රයිවට් බස් එකක්. ඒකත් ගාට්මෝ පැත්තටම තමයි යන්නේ. සමහර විට එක තැනකදී යන රූට් එක වෙනස් වෙනවා ඇති. ඉතින් මේ අපි කහපාට ලස්සන CTB බස් එකක තමයි අපි දැන් මේ ලස්සන පාරක ගාට්මෝ යන්නේ. අපි සාමාන්‍යයෙන් ට්‍රිප් එකක් යනකොට හයික් එකක් යනකොට කොහේ හරි යනකොට අපිට වඩාත් වැදගත් වෙන්නේ ලස්සන ෆොටෝස් ටිකක් ලස්සන වීඩියෝස් ටිකක් ගන්න එකනේ. මොකද අන්තිමට ඉතින් අපිට ඉතුරු වෙන්නේ මෙමරි එකක් විදිහට ඒ ටික විතරනේ. ඉතින් මේ පාරේ නම් හැම තැනක්ම මට නම් පෙනුනේ ෆොටෝ ලොකේෂන් වගේ. ඇත්තටම ඉතින් අපි බස් එකේ යන නිසා අපිට මේ තැන් වලින් බහලා ෆොටෝස් ගන්න හම්බ වෙන්නේ නැති නිසා තමයි මේ හැම තැනක්ම වීඩියෝස් ගත්තේ. රෝඩ් ට්‍රිප් එකකට එහෙමත් මේ පළාතේ කියාපු පැත්තක්. බයික් එකක එහෙම මේ වගේ ලස්සන පාරක යන්න තිබුණා නම් බස් එකේ යනවට වඩා මේ සුන්දරත්වය ළඟින්ම විඳ ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඉතින් මේ ලස්සන ලොකේෂන් වල නැවතිලා ටික වෙලාවක් ගත කරලත් අපිට යන්න හැකියාව තියෙනවනේ. බයික් එකක වගේ යන්න තියෙනවා නන්නේ. ඒක නිසා ඉතින් ඔයාලා මේ පැත්තේ ඇවිදින්න යනවා නම් තමන්ගේම වාහනයක යන්න. එතකොට මීටත් වඩා ලස්සන සුන්දර දේවල් අත්විඳින්න පුළුවන්. ඔය පේනවනේ ඉතින් හැම තැනම කඳු වලින් ගලා හැලෙන ඇල්ලවල්. මේ වගේ දියැලි 2-3ක්ම පව කරගෙන ඔන්න ඉතින් අපි ආවා ගාට්මෝ වලට. බස් එක ඇවිල්ලා නවත්තන තැන පල්ලෙහා තියෙනවා ඉස්කෝලයක්. ඊට එහා පැත්තෙන් තියෙනවා පාරක්. ඒ පාර දිගේ තමයි ඇල්ලට යන්න ඕනේ. හොයාගන්න අපහසු නෑ. බෝඩ් එකකුත් ගහලා තියෙනවා ඇල්ලට යන පාර කියලා. ඒ පාර දිගේ ඔයාලට බයික් එකක හරි වීල් එකක හරි මොකක හරි එන්න පුළුවන්. ඇවිල්ලා අර ඉස්සෙල්ලා දැක්කේ ඔයාලා පාලමක් අන්න එතනින් නවතිනවා. එතන තියෙනවා ගෙදරක්. ඒ ගෙදර ඔයාලට පුළුවන් ඔයාලගේ වාහනය පාක් කරලා එන්න. ඊට පස්සේ ඔයාලට මේ පේන අපි යන අඩිපාර දිගේ මීටර් 50ක් විතර චුට්ට දුරක් ඇවිදගෙන යන්න ඕනි. ඒ යනකොට ඔයාලට පේනවනේ මේ සයිඩ් එකකින් ගලාගෙන යනවා ලස්සන ඇලක්. මේ ඇල පාරේ වතුර ටික ගිහින් තමයි ගාට්මෝ මනාලි හැඩ කරන දිය ඇල්ලට වතුර හම්බ වෙන්නේ. ඉතින් ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ අපර් ගාට්මෝ ෆෝල්ස් අපේ ලොකේෂන් එකට. අපි එතෙන්ට යනකොට ජැෆ්නවල ඉඳන් ආපු සෙට් එකක් එතන කැම්පින් කරලා තිබුණා. අපි එන වෙලාව වෙනකොට නම් එයාලා යන්න ලෑස්ති වෙලා තමයි හිටියේ. ඒ විතරක් නෙවෙයි ඔය අපේ තනියට එතන රිලා පැංච සෙට් එකකුත් හිටියා.
මෙච්චර වෙලා ඔයාලා මගේ කතාව අහගෙන හිටියානේ. මම දැන් ඔයාලට chance එකක් දෙන්නම්. මෙතෙන්ට යන්න බැරි කවුරු හරි ඉන්නවා නම් මේ වීඩියෝ එක දිහා බලාගෙන එතන පොඩ්ඩක් රස විඳින්න. එහෙම නැත්නම් මෙතෙන්ට යන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට මෙතෙන්ට ගියපුවම කොයි වගේ හැඟීමක්ද දැනෙන්නේ කියලා දැනෙන්න හිතන්න ටික වෙලාවක් දෙන්න. මම පොඩ්ඩක් සද්ද නැතුව ඉන්න. එහෙනම් ඔයාලා මේ වීඩියෝ එකේ ඉතුරු ටික ඔයාලා නිකන් මෙතෙන්ට ගිහින් ඉන්නවා කියලා හිතාගෙන බලන්නකෝ. සීතල වතුර ටිකක් නෑවෙ නැත්තම් වැඩක් නෑනේ. ඔය මමත් සීතලේ ගැහි බෙරි බෙරි ගාතේ සුදු මහත්තයාමට බනිද්දිත් බහින්නේ මෙතනින් නොනා යන්න හිතක් නැති නිසා. හැබැයි ඉතින් හොඳටම සීතලයි. වතුරට බැස්සා සීතලම සීතලයි වතුර. මම මේ බැහැලා ඉන්න තැන මගේ ඉන ගාවට වතුර තියෙනවා. දැන් නම් කකුල් දෙක නෑ වගේ මේ දැනෙන්නේ කකුල් දෙක නෑ වගේ එච්චරකට සීතලයි. හරිද? ඔන්න මගේ සුදු මහත්තයත් ඉන්නවා අන්නර උඩට වෙලා. එයාට මේ දවස්වල ටිකක් අසනීප නිසා එයාට නම් වතුරට බහින්න බෑයි. අර තේවතු මැදින් තමයි මේ ලස්සන දියැල්ල ගලාගෙන එන්නේ. මේ පිටිපස්සෙන් ඔන්න අපේ රිලවුනුත් ඉන්නවා. මේ ටෙන්ට් ගහලා කැරෙමේ චුටි කුඩාරම් වගේ ගහලා තියෙනවා. එව් වගේ ඇතුලේ අපිට මේ කැම්ප් කරනවා නම් කැම්ප් කරන්නත් පුළුවන්. ටැමිල් ආන්ටි කෙනෙක් ඉන්නවා. එයා අපිට උදව් කරනවා. අර එහා පැත්තේ කළු පාටි රෙද්දක් ගහලා තියෙන එක ඇතුලේ අපිට පුළුවන් මේ ඇඳුම් මාරු කරගන්න. ඔන්න ඉතින් මම ෆොටෝ එකක් ගන්නවා වගේ හිටියට අපේ සුදු මහත්තයා මාව වීඩියෝ කළා. මෙතනින් නාගෙන කරගෙන අපි දැන් යන්න හදන්නේ අපි බස් එකෙන් බහපු තැනට. එතන ඉඳන් තමයි අපිට ලෝවර් ගාඩ්මෝ ෆෝල්ස් වලට යන්න පුළුවන්. ඉතින් අපි යන්කෝ බලන්න අපිට යන්න පුළුවන් වේද කියලා. කන්ද පාමුල ඉස්කෝලේ තමයි මේ ගාඩ්මෝ වල තියෙන ඉස්කෝලයක්. කඩුණු පොඩි ඉස්කෝලයක් හැබැයි ඉතින් ළමයි ඉන්නවා. මස්කෙලියේ ටවුන් එකේ ඉඳන් 7:00ට තමයි CTB බස් එක තියෙන්නේ මේ ගාඩ්මෝ වලට. ඉතින් අපිත් ඒ බස් එකේ ආවේ එනකොට මෙහෙට එනකොට 8:00 විතර වුණා. මේ සාමාන්‍යයෙන් අපි දන්න පාසල් වල ස්කූල් ටයිම් එක 7:00 8නේ උඩරින්ම. කල්පනා කරේ ඉස්කෝලේ පටන් ගන්න කීයටද කියන ප්‍රශ්නේ මට තියෙනවා. දුෂ්කර පාසල් ඒවා ඊට වඩා මේ හොඳ තත්ත්වයකට ගේන්න ඕනේ කියන අදහස මට තියෙනවා. මොකද මේ සමහර පිරිමි ළමයි ඉන්නවා පෙරගෙඩි ටිකක් තියාගෙන විකුණනවා, තේ ටිකක් තියාගෙන විකුණනවා අපි මේ කැම්ප් කරන්න යන තැන්වල. ඉතින් මෙයාලට හොඳ අධ්‍යාපනයක් ලැබිලා නැහැ. ඒ වගේම පොඩි ළමයි තමයි ත්‍රිවිල් තියාගෙන මෙතන පාක් එකේ ඉන්නේ. මේ ඒක නිසා එයාලට ලැබෙන තියෙන අධ්‍යාපන මට්ටම අඩුයි කියලා හිතෙනවා. ඉතින් මේ පාසලොත් දියුණු කරලා ගන්න ඕනේ කියලා අදහසක් තියෙනවා. මේ පරිසරය හරිම ලස්සනයි. මේ පරිසරයේ ඉගෙන ගන්න හරි පහසුයි.
ඒ අධ්‍යාපන දේවල් වලට ඕනි කරන පහසුකම් ලැබිලා තිබුණා නම් ඇත්තටම හිත නිදහසේ ඉගෙන ගන්න පුළුවන් පරිසරයක් මේ වටපිටාවේ තියෙනවා. ඉතින් අපි ලෝවගාඩ්මෝ ෆෝල්ස් වලට යන්න හිතාගෙන දුවගෙන ආවට අපිට තියෙන ටයිම් එකත් එක්ක අපිට ලෝවගාඩ්මෝ ෆෝල්ස් වලට ගිහිල්ලා කොළඹ එන්න තරම් ටයිම් එකක් නැහැ. ඒ නිසා ආපහු එන්න බලාපොරොත්තු තියාගෙන අදට අපි යන්න තමයි හදන්නේ. එහෙනම් අපි ගිහින් එන්නම්. බයි බයි. ලෝවගාඩ්මෝ ෆෝල්ස් ආපහු දවසක යන්න. සිටිපාත යන්නත් තියෙනවනේ.